ඉතින් කට්ටියට. අද මං ආවා නාට්‍යාදුව මහහැල වාන් දානවා කියලා පොඩි ආරංචියක් ආවා. ඒකට පොඩ්ඩක් ආවා ඒක බලන්න ආවා. අපි බලමු මේ නාට්‍යාදුව වැවේ කොහොමද තාත්තේ කියලා. ඇලේ තාත්තේ කොහොමද කියලා බලමු. නාට්‍යාදුව පැත්තට යන්නත් ඕනේ මේ නාට්‍යාදුව වැවේ මේ පිටාර මට්ටමට වතුර ගලනවලු වාන් දොරට ඔක්කොම අග්ගයි කියන්නේ බන්ටගෙන නාට්‍යාදුව වැවේ වතුර දානවලු. අනිවාර්යෙන් මේ නාට්‍යාදුව වල කියලා අනිවාර්යෙන් ඔයාලට මම වීඩියෝ එකක් දෙනවා. මේ දැන්ට මේ මහෑල පොඩ්ඩක් බලන්න ආවා. ඔයගොල්ලෝ පේනවා ඉතින් මගේ මේ පිටපස්සෙන් මේ පොල්ලත් මේ යායම මේ යට වෙලා තියෙන්නේ. මම වීඩියෝ එක දාන්නම්. වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ බලන අලුත් එක්කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දාපුවම අනිවාර්යෙන් බලන්න පුළුවන්. තව ඉස්සරහා පොඩි වත්තක් තියෙනවා ඒකත් චුට්ටක් යටවලා තියෙනවා. අපි එතනටත් ගිහිල්ලා බලමු. එහෙනම් එතනින් සෙට් වෙමු. කියපු වත්ත මේ මෙතන ඔයගොල්ලෝ පේනවාද මේ මෙතන මේ චූටි ගයක් තියෙන්නේ. ওই ගේ තනිකර යට වෙලා තියෙන්නේ මේ අර පේන අර පේන ටිකේ ඔක්කොගෙම මේ කුඹුක්ඛ්‍යාය තියෙන මේ මහෑල. ඒ මහෑලට යට වෙලා තියෙන්නේ සෑහෙන්න. ඔයගොල්ලෝ වටේට පේනවා ඇති. මෙතන පොඩි ගයක් තියෙනවා මේ ඒ ගේත් මේ වතුර භාගයක් විතර ගිහලා තියෙන්නේ. මේ මෙතන මේ තියෙන්නේ මේ ගෙදර මේ ගේ සම්පූර්ණයෙන්ම මේ යට වෙලා තියෙන වතුරෙන්ම මේ තියෙන්නේ මේ තනිකර මහෑලේ කියන්නේ නාට්‍යාදුවෙන් වැවෙන් එන වතුර තමයි නුවර වැවට ඇරලා තියෙන මහෑල තනිකර යට වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ පේනවද ඔය පේන්නේ? මම දැන් නාට්‍යාදුවට යන ගමන් අනිවාර්යෙන් නාට්‍යාදුවේ එහෙනම් සෙට් වෙමු. තනිකර පාර මට්ටමටම වතුර ගහලා තියෙන්නේ. වැඩියෙන් අර ඔයගොල්ලෝ අර ඈතින් පේන්නේ මේ අර අපි ඉස්සලා මහෑලම පෙන්නපු මහෑලේ වතුර පෙම එතන තමයි තියෙන්නේ ඈල. ඒ වුණාට වතුර යා ගන්න විදියක් නම් මහෑලෙ තුඩින් වතුර ගහනවා. ඒ හින්දා මේ විදිහට තමයි වතුර පාරේ යන්නේ. එහෙනම් මහෑල ඇරලා තියෙන හින්දා මේ මිනිස්සු සෑහෙන්න කරදරයි. අර පැත්ත කුඹුරුට්ටට වදින මම ඒ ටිකක් පෙන්නන්නම් මේ එතකල් එතනින් එහෙනම් සෙට් වෙමු. දැන් මම නාට්‍යාදුවවත් පෙන්නන්නම්. මම අර කියපු කුඹුරු සෙට් එක ඔක්කොම යට වෙලා තියෙන වතුරෙන්ම. ඒගොල්ලෝ පේනවනේ. අර පේන පැති ඔක්කොම මේ පේන ටිකවල ඔක්කොම මේ කුඹුරු යට වෙලා තියෙන්නේ. අර පේන්නේ. තනිකරම යට වෙලා තියෙන්නේ. මේ වැස්ස එකෙන් සෑහෙන්න වැඩි. පේනවනේ කුඹුරු ඔක්කොම යට වෙලා තියෙන්නේ. මේ නියරක් මෙතන තියෙන්නේ. ওই නියරක් දිගටම නියර තියෙන අය ගන්න දෙයක් නැහැ යට වෙලා තියෙන්නේ.